වණකම් ආයුබෝවන්. ඔන්න අදත් ඔයාලට පොඩි දෙමළ කතාවක් සිංහලෙන් සරලව කියලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. කතන්දරේ මාතෘකාව තමයි කරඩියුම් තේන් കൂടുම් කියලා කියන්නේ. ඒ කියන්නේ වලහයි மீமெசி கூடுவாய். ஒரு கரடி ஒரு தோட்டத்திற்குள் போயிற்று. அங்கே தேன் கூடுகள் ஏராளமாய் இருந்ததை பார்த்தது. தேன் குடிப்பதில் அதற்கு ரொம்ப பிரியம். ඔන්න දවසක් වලහෙක් මේ වත්තකට ගිහිල්ලා ඒ වත්තේ මීමැසි කූඩුවක් තියෙනවද මීමැසි කූඩු තියෙනවද කියලා ඔන්න හොඳට බැලුවා. அதனால் தேன் கூடுகளை பிடுங்கி அதில் உள்ள தேனை சாப்பிடத் தொடங்கியது. ඒ හින්දා ඔන්න මීමැසි කූඩුවක් මෙයාට හම්බෙලා තියෙනවා. එතකොට ඒක ගලවලා මෙයා මීපැණි කන්න පටන් ගත්තා. அதை கண்ட தேனீக்கள் கரடி மீது பாய ආරම්භිත්තන. ඒ කියන්නේ ඔන්න මේක දැකපු මීමැස්සෝ ටික වලහාගේ ඇඟට වහලා ඔන්න එයාට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. පහර දෙන්න පටන් ගත්තා. මේ චූටි සත්තු මට මොනවා කරන්නද කියලා මෙයා වැඩි එක සැලකිල්ලක් දැක්ුවේ නැහැ. මේ පැණි ටිකම කකා හිටියා. கொஞ்ச நேரத்தில் எல்லா தேனீக்களும் ஒன்று சேர்ந்து கரடியின் முகத்தில் வந்து අප්පිකොණ්ඩන. ඔන්න ටික වේලාවකින් මීමැස්සෝ ටික ඔක්කොම ඇවිල්ලා මේ වලහාගේ මූණ වහගත්තා. ඒ කියන්නේ මූණ පුරාම ඔන්න මීමැස්සෝ ටික දැන් ඉන්නවා. අප්පිකොණ්ඩු අவை கொட்டென்று கொட்டின. කරඩියාල් වේදனை තාංග முடியவில்லை. ඒ කියන්නේ මේ දැන් ඔන්න ඔක්කොම මීමැස්සෝ ටික මෙයාගේ මූණට විදිනවා. එතකොට මේ වලහට ඉන්න බැරි වුණා. හරි වේදනාවක් ඇති වුණා. முகத்தில் இருந்து தேனீக்களை நசுக்கி பார்த்தது. දැන් එතකොට මූණේ ඉන්න මේ මීමැස්සෝ ටික ඔක්කොම පොඩි කරලා දාන්න බැලුවා. எவ்வளவு நசுக்கினாலும் இன்னமும் ஏராளமாய் இருந்து கொட்டின. கரடிக்கு கோபம் அதிகமாயிற்று. කොච්චර පොඩි කරලා තලලා දැම්මත් තව ටිකකින් ආයෙ ටිකක් මීමැස්සෝ ඇවිල්ලා ඔන්න ආයෙ විදින්න ගත්තා. அந்த கோபத்தினால் முகத்தில் இருந்து தோலையே உரித்து விட்டது. அதனால் கரடி மாண்டது. ඔහොම ඉන්නකොට දැන් මේ වේදනාව කොච්චරක්ද කියනවද නම් මෙයාට දැන් ඉවසන්න බැරි වුණා. ඊට පස්සේ තරහ ගියානේ. ඊට පස්සේ කරේ දැන් මේ මීමැස්සෝ තලලා දැම්මට මරලා දැම්මට වැඩකුත් නැහැ. තව ගොඩාක් එන හින්දා මූණේ හැම එක්කම ගලවලා දැම්මා. අන්න ඒ හින්දා මොකද උනේ මේ වලහා මැරිලා ගියා. එහෙනම් මේකේ ගන්න තියෙන ආදර්ශය තමයි අපි දැන් සමහර දේවල් මේ පොඩි දේවල් ඕවා එච්චර අපේ ජීවිතේට ලොකු බලපෑමක් එල්ල කරන එකක් නැහැ කියලා හිතනවානේ. පුද්ගලයෝ ගැනත් එහෙමයි. මේ කට්ටිය මොනවා කරන්නද මේ පොඩි මිනිස්සු නැත්නම් මේ පොඩි කට්ටිය අපිට මොනවා කරන්නද අපි වගේ නෙවෙයිනි කියලා හිතනවා සමහරු. ඉතින් අන්න එහෙම හිතන එකෙන්ම තමන්ගේ ජීවිතය විනාශයටපත් වෙන්න පුළුවන් කියන එක තමයි මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය.